කොහොමද ඉතින් ඔයාලට සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඕන්න ඉතින් අපේ එක්සෑම් තියෙන නිසා අපිට ස්ටඩි ලීව් දීලා තමයි තියෙන්නේ. ඉතින් මෙච්චර දවසක් නිකන් ඉඳලා දැන් තමයි ඔන්න පාඩම් කරන්න කියලා ගත්තේ. ඒත් හරිම කම්මැලි පාඩම් කරන්න හිතෙන්නෙම නැහැ. කොහොම හරි හිත එක තැනකට කරගෙන ඔන්න පාඩම් කරන්න කියලා ගත්තා. මෙන්න මේ ටික තමයි මගේ අද ටු-ඩු ලිස්ට් එක. මම මුලින්ම මගේ එක්සෑම් ටයිම් ටේබල් එක හදාගන්න තමයි මේ හදන්නේ. ටයිම් ටේබල් ලියාගෙන ඉවර වෙලා මට තිබ්බ ටෙක්නිකල් ස්ක්‍රිප්ට් එකක් හදන්න. මම දැන් ඒක තමයි හදන්නේ. ඔන්න මගේ ටු-ඩු ලිස්ට් එකේ එක වැඩක් නම් කම්ප්ලීට්. ඔන්න ඉතින් මං උදේ දවසට ඔන්න එච්චරයි වැඩ කරේ. ඊට පස්සේ මට මාර කම්මැලිකමක් ගල්ලා මං එහෙමම ස්ටඩි කරන එක නවත්තලා දැම්මා. දැන් මම මේ හවස තමයි ආයි දවල් මූවී එකක් බලලා දැන් හවස ආයි වැඩ කරන්න පටන් ගත්තා. ඔන්න ඉතින් ආයෙ වැඩ ටිකක් කරලා මට ආයිමත් පොඩි කම්මැලිකමක් ඇවිල්ලා තමයි තියෙන්නේ. මං ඉතින් චුට්ටක් එළිය ගිහිල්ලා ඇවිදලා ආවා. මං ඉතින් ඔන්න ආයි කම්මැලි නිසා ඉතින් ස්ටඩි ව්ලොග් එකක් දාගත්තා. ඒක බල වැඩ කරන්න. එතකොට මට ටිකක් කම්මැලිකම නැතුව වැඩ කරගන්න පුළුවන්. අද දවස වැඩ කරන්න කොච්චර හිතුවත් මාර කම්මැලි. අමාරුවෙන් වැඩ ටිකක් කරගත්තා. ඒත් මට හිතුණා දැන් එක්සෑම් ළඟ ඉන්න තව දවස් ටිකයි තියෙන්නේ. ඉතින් මං හිතුවා ස්ටඩි චැලෙන්ජ් එකක් කරන්න. එතකොට වැඩ ටිකක් කරගන්න පුළුවන් වෙයි කියලා. මම හිතුවේ දවස් 3ක ස්ටඩි චැලෙන්ජ් එකක් කරන්න. මම මෙන්න මේ විදිහට ස්ටඩි කරන දවස් 3 ලියාගත්තා. ලියලා මම්මට පේන තැනක බිත්තිය අලව ගත්තා. ඊට පස්සේ මට පුළුවන් ඒ දවස් 3ට අදාළව ස්ටඩි කරන්න. අපි බලමු මං චැලෙන්ජ් එක කම්ප්ලීට් කරනවද කියලා. මට එක්සෑම් එකේ පළවෙනි දවසේ තියෙන සබ්ජෙක්ට් එකේ ෂෝට් නෝට් මං මේ හදන්න ගත්තා. ෂෝට් නෝට් එක හදලා ඉවරලා සුපුරුදු පරිදි මම ගත්තා මගේ ජර්නල් එක ලියන්න. එහෙනම් මං අදට ගිහින් යන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.